Hello everyone, welcome back to my YouTube channel. Hello, අපි අද යනවා Thailand. අපි කිව්වම ඔයාලා බලන්න ඇති කාත් එක්කද මම මේ ටුවර් එක යන්නේ කියලා නේ. අපේ තාත්තා නම් එකපාරක් මැලේසියා ටුවර් එකක් ගිහින් තිබ්බා. හැබැයි අපි හැමෝටම ගෙදර ඇත්ත එකටම ෆැමිලි එකක් විදියට abroad tour එකක් යන්න පුදුම ආසාවක් තිබ්බා. ඊට වඩා excited දේ තමයි මේ මගේ පළවෙනි abroad travel එක. ඉතින් අපි අපේ tour එක යන්න travel agency එක විදිහට select කරගත්තේ Siam Ceylon International team එක. ඉතින් අපිට අපේ tour එකේ plan කරන්න කිසිම දෙයක් තිබ්බේ නැහැ. මොකද අපේ agency එකේ අය අපේ air tickets, meals, accommodations ඒ වගේම අපි තායිලන්ඩ් වල ගියාට පස්සේ visit කරන්න යන තැන් ඒ වගේ හැම දෙයක්ම කලින් හොඳට plan කරලා තිබ්බා. ඇත්තට මේක අපි වගේ අලුතින් පිටරටකට travel කරන්න යන කෙනෙක්ට මාරම convenient. හරි දැන් මේ අපි අපේ ටිකට්ස් ටිකත් අරගෙන ෆ්ලයිට් එකට නගින්න ගේට් නම්බර් එක තියෙන තැන හොයාගෙන යන ගමන්. බලන්නකෝ ඔයාලා වටේ shops ගොඩක් තියෙනවා. මට නම් මාර excited මොකද මගේ පළවෙනි travel එක තමයි මේක. ඉතින් මට ෆ්ලයිට් එකට නගිනකන් ඉවසිල්ලක් නැහැ. මං හිතුවා මගේ මේ පළවෙනි ෆ්ලයිට් එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්කත් share කරගත්තා නම් හොඳයි කියලා. So keep watching me how I enjoy this whole journey. පැය එකහමාරක් විතර එළිය බලන් ඉඳලා finally I'm going to fulfill my dream. අපේ Siam Ceylon travel agency එකෙන් අපේ tour එකේ airline එක විදියට select කරලා තිබ්බේ Thai Air Asia. ඇත්තට මේක මාර හොඳ එක්ස්පීරියන්ස් එකක් වුණා අපි හැමෝටම. ඔයාලා දන්නවද ෆයිනලි මම හිතපු විදියටම මට වින්ඩෝ සීට් එකක් හම්බුණා. මට මතක විදියට අපිට ලංකාවෙන් තායිලන්ඩ් ෆ්ලයිට් එක තිබ්බේ රෑ 11:00ට වගේ. ඉතින් මට මේ නයිට් වීව් එක බලන්න පුදුම ආසාවක් තිබ්බා. මේ වෙද්දී ෆ්ලයිට් එක ෆ්ලයි කරන්න පටන් අරන් තියෙන්නේ. ඔයාලා බලන්න වින්ඩෝ එකෙන් පහළ ලංකාවේ view එක පුදුම ලස්සනයි. රෑට ලයිට්ස් වැටිලා හරිම ලස්සනට ලංකාවම පේනවා. ඒ අතරේදී ඉමර්ජන්සි කේස් එකක් ආවම අපේ ලයිෆ් සිකියුරිටි හැක්ස් තියෙන පොඩි පොතක් තිබ්බා. මං ඒකත් බල හිටියා. මං ඈතින්ම දැක්කා ඉස්සරහා සීට්ස් වල ඉන්න අයට එයා හොස්ටර්ස්ලා ෆ්ලයිට් ෆුඩ් සර්ව් කරගෙන එනවා. මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක නිසා මට ඇත්තටම මාර ආසාවක් තිබ්බා ෆ්ලයිට් ෆුඩ්ස් try කරලා බලන්න. මම විශ් කර හිටියේ ඇත්තටම මට නාසි ලෙමාක් එකක් ලැබෙන්න කියලා. but මට ලැබුණේ චීස් පැස්ට් එකක්. it's okay. I enjoyed it well. දැන් අපි තායිලන්ඩ් වල ලෑන්ඩ් කරන්න කිට්ටු වෙලා ඉන්නේ. Finally, I'm in my dream country, Thailand. අපි දැන් මේ තායිලන්ඩ් වල දොම්යොන් ඉන්ටර්නැෂනල් එයාපෝට් එකට ඇවිල්ලා තියෙන්නේ. පැය 3:00කට වැඩි සම්පූර්ණ ජර්නි එකක් තිබ්බා ලංකාව ඉඳන් තායිලන්ඩ් වලට. අපේ ටුවර් එකේ අපේ ෆැමිලි එක විතරක් ඔයාලට පෙනුනට මීට අමතරව ගොඩක් ෆැමිලිස් සිටියා. අපේ ටීම් එකත් එක්ක එකතු වෙලා එයාලගේ ඒප්‍රිල් වැකේෂන් එක හොඳට එන්ජොයි කරන්න හිතාගෙන.
හරි. එයාපෝට් එකේ ඇතුලේ වැඩ ටික ඔක්කොම කරගෙන අපි එළියට ආවා. එළියට එනකොටම මම දැක්ක මෙන්න මේ ලස්සන බස් එක එයාපෝට් එක ළඟ නතර කරලා තියෙනවා. ඔයාලට මේ පිටින් පේනවා වගේම ඇතුළතිනුත් මේ බස් එක හරිම කලර්ෆුල්. අපේ ටුවර් ඒජන්සි එකෙන් අපි එන ටුවරිස්ට්ලාගේ කම්ෆර්ටබල් එක ගැන හිතලා ඒ වගේම අපිට ලක්සරි එක්ස්පීරියන්ස් එකක් දෙන්න හිතාගෙන තමයි මේ වගේ බස් එකක් අපිට ඇලෝකේට් කරලා තියෙන්නේ. දැන් අපි එයාපෝට් එකේ ඉඳලා පතායවල තියෙන අපේ පළවෙනි හොටෙල් එකට චෙක් ඉන් වෙන තමයි මේ යන්න හදන්නේ. So bye bye. යන අතරේදී තායිලන්ඩ් වල තියෙන මෙන්න මේ ඩ්‍රින්ක් එක ටේස්ට් කරන්නත් අපිට chance එකක් හම්බුණා. පැය 2:00කට වැඩි ජර්නි එකක් තිබ්බා එයාපෝට් එකේ ඉඳන් පතාය වලට. කොහොම හරි මට මැදදී නිින්ද ගියා. Good morning lovely people. මට අවදි වෙනකොට හොඳට මුදේ වෙලා තිබ්බේ. මං ඉතින් වටේ view එක බලන ගමන් අපේ ටුවර් එකේ මේ ජර්නි එක හොඳට එන්ජොයි කරා. අපි පතායවල හොටෙල් එකට චෙක් ඉන් වෙන්න කලින් අපිට මේ හොටෙල් එකේම බ්‍රෙක්ෆාස්ට් එකට බුෆේ එකක් තිබ්බා. ඉතින් අපිට තායිලන්ඩ් ෆුඩ්ස් try කරලා බලන්න chance එකක් ලැබුණා. ඇත්තටම මම first time තමයි Thai foods try කරේ. ශ්‍රී ලංකන් taste එකට වඩා වෙනස්ම රසක් තමයි මෙහි කෑම වර්ගවල තියෙන්නේ. ඉක්මනටම බ්‍රෙක්ෆාස්ට් එක ගත්තා. දැන් මේ යන්න හදන්නේ අපේ පළවෙනි ටුවර් ඩෙස්ටිනේෂන් එකට. Can you guess it? Here we are going to Coral Island. Coral Island තියෙන්නේ පතාය සිටි එකේමයි. water activities කරන්න කැමති හැමෝම අනිවාර්යෙන් වෙන place එකක් තමයි මේ Coral Island කියන්නේ. ඒ වගේම මෙතන පතාය සිටි එකේ view point එකත් හරිම ලස්සනට පේනවා. අපි යන ටයිම් එක වෙද්දී ගොඩක් අවුවයි. ඒ වුණාට water activities කරන්න තියෙන ආසාව නිසාම අවුව කියන දේ නම් වැඩි ප්‍රශ්නයක් වුණේ නැහැ. අපේ ටීම් එකේ අයත් හරිම උද්‍යෝගිමත් අපිට ඊළඟට කරන්න තියෙන water activities ගැන. මුලින්ම අපිට තිබ්බේ ස්පීඩ් බෝට් රයිඩ් එකක එක්ස්පීරියන්ස් එක ගන්න. ඔයාලට මේ පේනවා ඇති අපේ අය කොහොමද ස්පීඩ් බෝට් රයිඩ් එක එන්ජොයි කරේ කියලා. අපි ඒ ගියපු රයිඩ් එකට අමතරව තව water activities ගොඩක් තිබ්බා. එයාලා එන අයට බජට් ෆ්‍රෙන්ඩ්ලි වෙන විදියට water activities packages වලට තමා දාලා තිබ්බේ. ඉතින් අපි හිතුවා 2000 baht per one person තියෙන පැකේජ් එක සිලෙක්ට් කරගන්න. මේ පැකේජ් එකේදී අපිට jet ski, banana boat ride, ඒ වගේම undersea walk එකක් කරන්න chance එකක් ලැබුණා. මේ මම ෆස්ට් ටයිම් තමයි මේ ජෙට් ස්කි රයිඩ් එකක් එක්ස්පීරියන්ස් කරන්න යන්නේ. ඉතින් බලමු මගේ එක්ස්පීරියන්ස් එක කොහොම වෙයිද කියලා. ෆස්ට් ටයිම් යන නිසා මට පොඩ්ඩක් මුහුද මැදට වෙනකොට වගේ පොඩි බයක් ආවා. ඒ වුණාට රයිඩ් එකේ මැද හරිය වෙද්දී මට අරන් යන්න ඕන නිසා ඒ බයත් ඇත්තටම නැති වෙලාම ගියා. ඔයාලට මේ පේන්නේ කොරල් අයිලන්ඩ් එකේ view එක. හැමෝම වගේ මෙතනට එන්නේ water activities කරන්න. ඉතින් පුදුම ලස්සන view එකක්. මුහුද නිල් පාටයි. හරිම ලස්සනයි. මම මේ view එක දිහා ගොඩක් වෙලා බලාගෙන හිටියා. ඊළඟට අපි ගියේ අන්ඩර්සී වෝක් එක කරන්න.
මේකෙදී අපිට වීඩියෝ ක්ලිප්ස් නම් ගන්න ලැබුණේ නැහැ. ඔයාලට බලන්න ආස නිසා මම ෆොටෝස් ටිකක් ඇටච් කරා. තව මට බනානා බෝට් රයිඩ් එක ඉතුරු වෙලා තිබ්බා. ඒ chance එක මම අම්මටයි තාත්තටයි දුන්නා. දැන් මේ ඔක්කොම වෝටර් ඇක්ටිවිටීස් ඉවර කරලා චේන්ජ් කරගෙන ආයෙම හොටෙල් එකට යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. හරි අපි දැන් හොටෙල් එකට ආවා. ඔයාලට මේ පේන්නේ අද රෑ අපි නවතින පතායවල තියෙන හොටෙල් රූම් එක. ඉතින් මේ හොටෙල් එකේ අපි ඉන්නේ අද රෑ විතරයි. හෙට උදේ වෙද්දී අපි චෙක් අවුට් වෙනවා. ඊළඟට අපි හෙට හවස වෙද්දී බැංකොක් වල තියෙන අපේ සෙකන්ඩ් හොටෙල් එකට චෙක් ඉන් වෙන්න තමයි හිතාගෙන ඉන්නේ. මම මෙහෙම ඇවිදගෙන යනකොට කර්ටන්ස් ඇරලා බැලුවම එළිය view එක හරිම ලස්සනයි. හරිම කාමින් වයිබ් එකක් තමයි තියෙන්නේ. ඉතින් මට හිතුණා දිගටම මේ හොටෙල් එකේ ඉන්න තිබ්බනම් හොඳයි කියලා. I'm going to change this outfit into this. අද රෑ අපිට ඩිනර් බුෆේ එකක් ප්ලෑන් කරලා තියෙනවා. ඉතින් අපි මේ හදන්නේ බුෆේ එකට යන්න. මම ප්‍රනවුන්ස් කරනවා හරිද දන්නේ නැහැ. ඒකේ නම තියෙන්නේ භාන් සුකාවඩී කියලා. ඒ ප්ලේස් එක පුදුම ලස්සනයි. ඔයාලට මන් දාන ඊළඟ වීඩියෝ ක්ලිප්ස් වලින් පෙනෙයි ඒක කොච්චර ලස්සන ප්ලේස් එකක්ද කියලා. ඔන්න අපි දැන් මේ ප්ලේස් එකට ඇවිත් තියෙන්නේ. ඔයාලට පේනවා ඇති හැම තැනම ලයිට්ස් දාලා හරිම ලස්සනයි. නිකන් මට දැනුනේ මම දිව්‍ය ලෝකෙට ගියා වගේ. අද බුෆේ එකක් තිබ්බට එච්චර ගොඩාක් කන්න පුළුවන් හෙද කියලා නම් දන්නේ නැහැ. අපේ ටුවර් ගයිඩ් කිව්වා ඇති තරම් අපිට තායිලන්ඩ් ෆුඩ් වල ටේස්ට් එක බලන්න පුළුවන් කියලා. ඉතින් අපි බලමු කොහොමද අපි අපේ බුෆේ එක එන්ජොයි කරේ කියලා. බස් එකෙන් බහැපු ගමන්ම අපේ ටීම් එකේ අය ෆොටෝස් ගහන්න ලෑස්ති වුණා. ඒ වුණාට ඉතින් අපි ආයි බුෆේ එකටනේ. අපි මුලින් බුෆේ එක එන්ජොයි කරලා පස්සේ ඇවිල්ලා ලස්සන ෆොටෝස් ටිකක් ගමු. එන්ට්‍රන්ස් එකේ ඉඳන්ම හරිම කලර්ෆුල් විදියට යාලා ඩෙකොරේට් කරලා තිබ්බා. මේ ප්ලේස් එක දැක්කම අපිට කන එක කෙසේ වෙතත් ෆොටෝස් ගන්න එකට නම් ලොකුම ලොකු උමනාවක් තිබ්බා. අපේ ටුවර් ගයිඩ් අපි මේ ප්ලේස් එකට එන අතරමඟ මේ ප්ලේස් එක හැදුනේ කොහොමද කවුද හැදුවේ ඒ වගේ ලොකු විස්තරයක් අපිට කිව්වා. හැබැයි මට දැන් ඒක මතක නැහැ. ඉතින් අපි බලමු අපේ බුෆේ එක අපි එන්ජොයි කරේ කොහොමද කියලා. Keep watching guys. මේ බුෆේ එකේ ලොකු වැරයිටි එකක කෑම වර්ග ගොඩක් තිබ්බා. ඉතින් අපිට හිතේ හැටියට ඇති වෙනකන් කන්න chance එක තිබ්බා. ඉතින් ඔන්න අපි අපේ ෆස්ට් ඩේ එකේ එන්ඩ් එකට ලං වෙලා තියෙන්නේ. මං හිතනවා ඔයාලා මගේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. Hope you guys in the next video. Bye bye.